දවසක් වේවා. කොහොමද ඔයාලට? හැමෝම සුවෙන් නැති කියලා හිතනවා. කවදා හරි දවසක නිවසින් පිටතැනක රාත්‍රී කාලයක් ගෙවනකොට හිතට බයක් දැනෙලා තියෙනවද? හැබැයි මේ කියන ස්ථානයේ රාත්‍රියක් ගත කරන්නට සිදු වුණොත් ඔබට ඔබේ හිත ඊට වඩා ශක්තිමත් කරගන්නට සිදු වේවි. මොකද්ද මේ තැන? මොකද්ද මේ කියලා බලන්න වීඩියෝව අවසන් වනතුරු රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. කුඩුම්බිගල ආරණ්‍ය ගැන අහලා තියෙනවද? කොළඹ ඉඳලා කුඩුම්බිගල යන කෙනෙකුට මොනරාගල පොතුවිල් හරහා කිලෝමීටර් 340ක් පමණ ගියාම කුඩුම්බිගල ආරණ්‍යයට ළඟා වීමේ හැකියාව ලැබෙනවා. කුඩුම්බිගල ගොඩනැගී ඇති ආකාරය ගැන බලනකොට එය මුහුදට ආසන්නව පර්වත වලින් පිරි වනගත කඳු වැටියක් පාදක කරගෙන නිර්මාණය වෙලා තිබෙන බව දක්නට ලැබෙනවා. ඉතින් අතීතයේ වගේම අදටත් බවුන් වඩන භික්ෂූන් වහන්සේලා රැසකට මේ කුඩුම්බිගල වාසභූමියක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රදේශය අබේ භූමියක් ලෙස නම් කරලා තියෙන්නේ 1973 වසරේදී. මුහුදු මට්ටමේ සිට අඩි 500ක් 800ක් අතර උසකින් පිහිටලා තියෙන මේ කුඩුම්බිගල ආරණ්‍ය දැක බලා ගැනීමට වගේම දානමාන ආදිය පූජා කිරීමටත් අම්පාර බුද්ධංගල දීඝවාපිය කරා යන බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙනවා. කුඩුම්බිගල වෙත පැමිණෙන පිරිසට කටාරම් කෙටුලෙන් සෙල්ලිපි ඒ වගේම පැරණි දාගෙබ් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහි ඇති සමහර ලෙනක අදටත් භික්ෂුන් වහන්සේලා වැඩවසනවා. කටාරම් කෙටුලෙන් 50ක් දැකගත හැකියාවක් වගේම සමහර ලෙන්වල බ්‍රාහ්මීය සෙල්ලිපි දැක ගැනීමටත් පුළුවන්කම තියෙනවා. අනුරාධපුර යුගයෙන් පසු වනලැහැබක් බවට පත් වෙලා තිබුණු මේ නටබුන් මෑත අතීතයේ බොදුනුවන් සඳහා වැඳ පුදා ගැනීමට ඉඩ සලසා දී ඇත්තේ මෛත්‍රී උපාසක නම් සැදැහැවත් පුද්ගලයෙක් විසින්. ඒ 1954 දී එකල පොතුවිල් කලපුව තරණය කිරීමෙන් පාගමනින් මේ කරා ගමන් කළ යුතු වුවත් මේ වන විට සියලුම මාර්ග නවීකරණය කරලා තියෙනවා. ඉතින් ක්‍රිස්තුපූර්ව යුගයට අයත් සෙල්ලිපි 10කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම භූමිය තුළ හමු වී තිබෙනවා. සීත පොකුණ නම් ලෙන තුළ සීතල ජලයෙන් පිරි ස්වභාවික පොකුණක් පිහිටා තිබෙනවා. ඉතින් මෙවැනි ශුෂ්ක කලාපයක මෙවැනි සීතල පොකුණක් පිහිටා තිබීම හරිම හාස්‍යජනක සිදුවීමක්. නටඹුන් වූ දාගෙබ් 8ක් මෙහි දක්නට ලැබෙන අතර පැරණි පූජනීය ගොඩනැගිලි විශාල ප්‍රමාණයකුත් දක්නට ලැබෙනවා. ඉතින් මේ විතරක් නෙමෙයි හඳුනාගත නොහැකි පුරාවස්තු විශාල ප්‍රමාණයක් මේ කුඩුම්බිගල මැද සැඟව තිබෙන බව විද්වතුන් පවසනවා. නමුත් මෙහි තිබෙන භයානක තත්ත්වය වන්නේ අලියා, කොටියා, අඳුන් දිවියා, වල්ලූරා වගේම ගෝනා, වලසා වැනි සතුන් තවමත් මෙම වනපෙතෙහි ජීවත් වීමයි. බිය දුරු කළ රහතන් වහන්සේලාට මෙම ස්ථානය විවේකී අසපුවක් වුවත් මාවැනි ඔබවැනි පුද්ගලයෙකුට නම් මෙවැනි තත්ත්වයක් තුළ මෙහි රැයක් ගත කිරීමට නම් තවත් වැඩිපුර හිත ශක්තිමත් කර ගැනීමට සිදු වේවි. කොහොම වුණත් කුඩුම්බිගල ආරණ්‍ය කියලා කියන්නේ අනිවාර්යෙන්ම රැයක් ගත කිරීමට තරම් හරිම අපූර්ව වටිනා තැනක්. එහෙනම් අදටත් වීඩියෝව අවසන් කරනවා. ඊළඟ වීඩියෝවෙන් හමු වනතුරු ඔබට සතුට සැනසුම ඉතිරේවා. එහෙනම් ගිහිල්ලා එන්නම්.